මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඉතා හොඳින් නුවණින් විමසා බලන්න. මේ කය නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත තම වසඟේ පවත්වන්න බැරි දුකට අයිති දෙයක්. දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මේකෙ තියෙන්නේ මස් වෙදිච්ච ඇට සැකිල්ලක්, රෝග පීඩාවලට කැදැල්ලක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේකෙ නිත්‍ය දෙයක් නැහැ, ස්ථිර දෙයක් නැහැ, පවතින දෙයක් නැහැ. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස කෙතරම් වෙන්නත් අවසානයේ මේ ඇට සැකිල්ල සහිත ශරීරය පොළවට පස් වී යනවා.